එතකොට ආගන්න ඊළඟ එක. දැන් ඊළඟ වැඩේ ස්ටොක් සමීකරණය ආගන්න. සාධ්‍ය නවත්තන්න ස්ටොක් සමීකරණය මේකෙත් අර කියන කතන්දර ටිකමයි තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. 750ක වෙනසක් නැහැ. එකම දේ කලින් කතා කරේ දුෂ්‍රාවී තරලයක් උඩ තැටියක් තියලා ඇදගෙන යාමක් ගැන. දුෂ්‍රාවී තරලයක් උඩ තැටියක් තියලා ඇදගෙන යාමක් ගැන කලින් කතා කරේ. හරිද? එතකොට දුෂ්‍රාවී තරලයක් උඩ තැටියක් තියලා ඇදගෙන යද්දී තැටිය මත ඇතිවන බලය ලියන සමීකරණය අරක. මේකේ තියෙන්නේ ඒ තියරිමයි ඔක්කොම ටික. හැබැයි එකම දේ මේකෙදි කතා කරන්නේ දුෂ්‍රාවී මාධ්‍යයක් ඇතුලින් වැටෙන ගෝලයක් ගැන. එතකොට ඒ concept ඔක්කොම එකයි. අර කලින් වගේම තමයි. දුෂ්‍රාවී මාධ්‍යයක් ඇතුලින් වැටෙන ගෝලයක්. දුෂ්‍රාවී මාධ්‍යයක් ඇතුලින් වැටෙන ගෝලයක් ගැන කතා කරන්නේ. ඒකෙදිත් මෙහෙම අර මේ විදිහට ගෑවිලා තියෙන ස්තර වල වේග සම්බන්ධ කතන්දර ඒවා මේ ඔක්කොම තියෙනවා. ඒත් මේකෙදි අපි මොකුත් අඳින්න යන්නේ නැහැ. ගෑවිලා තියෙන ස්තර වල ප්‍රවේග වෙනස් වෙන විදිහ අර මේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රියාවලියක් හින්දා අන්තිමේදී දැන් අරකෙදි දුෂ්‍රාවී බලය ලියපු සමීකරණය උනේ ඒ දුෂ්‍රාවිතා සංගුණිකයේ වාතාවක් වී බෙදීම D. මේකෙදි මේ විදිහට පල්ලෙහාට වැටෙන සමීකරණය ලියන්නේ පල්ලෙහාට වැටෙද්දි v ප්‍රවේගයෙන් පල්ලෙහාට වැටෙද්දි තියෙන දුෂ්‍රාවී බලය v ප්‍රවේගයෙන් පල්ලෙහාට වැටෙද්දි තියෙන දුෂ්‍රාවී බලය ලියන සමීකරණය වෙන්නේ දුෂ්‍රාවී බලය ලියන සමීකරණය වෙන්නේ කලින් ලිව්වේ ඒ දුෂ්‍රාවිතා සංගුණික කතාව v බෙදීම D නේ. මේකේ සමීකරණය විතරයි වෙනස් වෙන්නේ නැත්තනම මේ වෙලාවේදී v ප්‍රවේගයෙන් වැටෙද්දී තියෙන දුෂ්‍රාවී බලය ලියන සමීකරණය වෙන්නේ 6යි ෆයි දුෂ්‍රාවිතා සංගුණිකයේ වතාවක් ගෝලයේ අරය වැඩි කිරීම v. සමීකරණය විතරයි වෙනස් වෙන්නේ. සිද්ධි ඔක්කොම එකයි. දුෂ්‍රාවිතාවේ concept ඒ යන ඒවා අර මේ ඔක්කොම එකයි. සමීකරණ විතරයි වෙනස් වෙන්නේ. හරිද? සමීකරණ විතරයි වෙනස් වෙන්නේ. සමීකරණ විතරයි වෙනස් වෙන්නේ. දුෂ්‍රාවී බලය ලියන සමීකරණය වෙන්නේ 6යි ෆයි දුෂ්‍රාවිතා සංගුණිකයේ වතාවක් AV. හරිද? එතකොට නිශ්චල දැන් හිතන්න දුෂ්‍රාවී තරලයක් ඇතුලේ ගෝලයක් තියලා අතෑරියොත් පල්ලෙහාට වැටෙනවා. වැටෙද්දි v වේගෙන් වැටෙන අවස්ථාවක මෙයා මත ක්‍රියා කරන දුෂ්‍රාවී බලය වෙන්නේ අරක. v වේගෙන් වැටෙන අවස්ථාවක ක්‍රියා කරන දුෂ්‍රාවී බලය වෙන්නේ මේක. එතකොට ප්‍රස්ථාර අරවමයි. ඇයි ඒ? ආරම්භයේදී දැන් මෙහෙම තියලා ගෝලයක් තියලා අතාරිනවා කියන්නකෝ. පටන් ගනිද්දි බර විතරයි තියෙන්නේ පල්ලෙහාට. බර විතරක් පල්ලෙහාට තියෙද්දි ලොකු තොරණකින් වැටෙනවා. ඔන්න ලොකු තොරණයක් ලොකු අනුක්‍රමණයක් තියෙනවා. පල්ලෙහාට වැටෙන්න v වැඩි වෙනවා. v වැඩි වෙන්න f වැඩි වෙනවා. v වැඩි වෙන්න f වැඩි වෙනවා. f වැඩි වෙලා f වැඩි වෙන්න පල්ලෙහාට තියෙන සංප්‍රයුක්ත බලය අඩු වෙනවා. ඇයි ඒ? පල්ලෙහාට තියෙන සංප්‍රයුක්ත බලය කියන්නේ මොකද්ද? බර තියෙනවා පල්ලෙහාට f තියෙනවා. ඉතින් කාලෙත් එක්ක f දැන් මුලදී f එකක් නැහැ. ඒතර ලොකු තොරණකින් පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට වැටෙන වේගය වැඩි වෙන්න f වැඩි වෙනවා. වේගය වැඩි වෙන්න f වැඩි වෙනවා. f වැඩි වෙන්න පල්ලෙහාට තියෙන සංප්‍රයුක්ත බලය අඩු වෙනවා. පල්ලෙහාට තියෙන සංප්‍රයුක්ත බලය අඩු වුණාම මොකද? පල්ලෙහාට තියෙන සංප්‍රයුක්ත බලය අඩු වෙද්දී එන්න තොරණය අඩු වෙනවා. ඉතින් කලින් ප්‍රස්ථාරෙම තමයි තොරණය අඩු වෙලා අන්තිමේදී ආන්ත ප්‍රවේගයකට එනවා. ආන්ත ප්‍රවේගයට එන්නේ මොකක් සමානයි මොකක් වුණාමද? ආන්ත ප්‍රවේගයට එන්නේ මොකක් සමානයි මොකක් වුණාම? ආන්ත ප්‍රවේගයට එන්නේ මොකක් සමානයි මොකක් වුණාද ඔන්ලයින් ළමයි? හරි. නියමයි. ආන්ත ප්‍රවේගයට එන්නේ මොකක් සමානයි මොකක් වුණාමද? මේ දුෂ්‍රාවී බලය මොකේට සමාන වුණාම? බරට සමාන වුණා. මේ පල්ලෙහාට තියෙන එකම බලය බරනේ. તો දුෂ්‍රාවී බලය බරට සමාන වුණාම තමයි මේකෙදි ආන්ත ප්‍රවේගයට එන්නේ. දුෂ්‍රාවී බලය බරට සමාන වුණාම තමයි ආන්ත ප්‍රවේගයට එන්නේ. තේරෙනවද කියන එක? කලින් කතන්දරේම තමයි. සමීකරණ විතරයි වෙනස්. දුෂ්‍රාවී බලය බරට සමාන වුණාම තමයි ආන්ත ප්‍රවේගයට එන්නේ.
හැබැයි මේකදී ඔයාලට තේරෙන්නේ නැති අපි එකක් අමතක කරා. ඒ තමයි මාධ්‍යයක් ඇතුලේ වස්තුවත්තේදී තියෙන උඩුකුරු තරම කියන එක ගැන අපි කතා කරේ නෑ. ඉතින් මේ අපි කතා කරලා තියෙන උඩුකුරු තරම නොගිනිය හැකි තරම් පොඩි මාධ්‍යයකදී. ඒ කියන්නේ වාතය වගේ දුෂ්‍රාවී මාධ්‍යයකදී ගෝලයක් වැටෙන එකක් ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. උඩුකුරු තරම නොගිනිය හැකි තරම් පොඩි කියලා අරගෙන වාතයටත් දුෂ්‍රාවීතාවයක් තියෙනවා. ඒතර වාතය වගේ දුෂ්‍රාවී මාධ්‍යයක ගෝලයක් වැටෙද්දී ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. අන්තිමට ආන්ත ප්‍රවේගයට එනවා බර දුෂ්‍රාවී බලයට සමාන වෙලා. හරිද? එහෙම නොවුනා නම් මොකද්ද වෙන්නේ? එහෙම නොවුනා නම් දැන් හිතන්න මේ තියෙන වැහි වලාකුළු සාමාන්‍ය විදියට වැටුණා නම් කොහොමද මේ කිලෝමීටර 2ක් උඩ තියනවා කියන්නකො වැහි වලාකුළක් පල්ලෙහාට එනකොට වේගය හොයන්න කිව්වොත් එහෙම වැහි බිඳුව වල v වර්ගයේ සමානයි u වර්ගය දැන් 2යි s දැන් දුෂ්‍රාවී කතන්දරයක් නැත්තම් චලිතයෙන් නම් වැටෙන්නේ u බිඳුවයි 2යි ත්වරණය 10යි s කියන්නේ කිලෝමීටර 2යි හරි කීයද 200 වාරයක් 200යි v වර්ගය. එහෙනම් v සමානයි 200යි ms ශ්‍රේණියක. වලාකුළකින් වැටිලා චලිතයේ විදියට දුෂ්‍රාවිතාවයේ කතන්දරයක් නැතුව නිකන් වැහනා නම් වතුර බින්දුව වැටෙන්න ඕනේ වෙඩි තියනවා වගේ හරිද පල්ලෙහාදී. අයි 200යි ms ශ්‍රේණියක. දුෂ්‍රාවී කතන්දරයක් නැත්තම් නිකන් චලිත සමීකරණයකට දාලා ගත්තා නම් වතුර බින්දුව කියන්නේ වහින වෙලා විනාශයක් හරිද ලෝකේ. වහින වෙලාට අයි 200කින් වැටෙනවා කියන්නේ වතුර බින්දුවක් වුණා 200කින් වැදුනහම කොහොමද රතු වෙන්න වදින වතුර බින්දුව. හරිද? එහෙම වෙන්නේ නැත්තේ මේ සීන් එක හින්දා. වතුර බින්දුව හරි සරල වැටෙනවා ලස්සනට මෙහෙම. ඒ වැටෙන්නේ මේ සීන් එකේ හින්දා. ඇයි ඒ? වතුර බින්දුව වල බර දුෂ්‍රාවී බලයට සමාන වෙනවා අහසින් ඉඳන් යම් දුරක් වැටුණාට පස්සේ. යම් දුරක් වැටෙද්දි වේගය මෙහෙම බැලන්ස් වෙලා මේ ගානට එනවා. ඊට පස්සේ ඉතින් එතන ඉඳන්ම පල්ලෙහාට වැටෙන්නේ මේ වේගයෙන් තමයි. එතන ඉඳන් පොළොවට වැටෙනකම් වැටෙන්නේ මේ වේගයෙන් තමයි. මේ හරිය වගේ වෙද්දි ඔය වැඩේ වෙලා ඉවරයි. මේ හරිය වගේ වෙද්දි බර දුෂ්‍රාවී බලයට සමාන වෙලා ආන්ත ප්‍රවේගයට අවිල්ලා ඉවරයි. මේ ටිකේ තමයි ඔය විදිහට ප්‍රවේගය වෙනස් වෙන්නේ. මෙතන ඉඳන් මේ ටිකම වැටෙන්නේ ඔය කියන අන්තිමට ලාගා ගන්න පොඩි ආන්ත ප්‍රවේගයෙන්. ඒ ප්‍රවේගයෙන් තමයි එතන ඉඳන් පල්ලෙහාට වැටෙන්නේ. තේරෙනවද කියන එක? මේකට කියනවා ස්ටොක් සමීකරණය කියලා. ස්ටොක් සමීකරණය කියලා කියනවා මේකට. පොඩි කියනවා ස්ටොක් සමීකරණය කියලා. හරිද? හරි. ටගල් ලියමු. මේක තව චූටි දෙයක් තියෙනවා. මෙන්න මෙච්චරයි ස්ටොක් සමීකරණය යොදන්න නම් මෙන්න මේ தත්ත අනිවාර්යෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි කාරණාව ගෝලයක් වෙන්න ඕනේ. මේක වෙන වස්තුවකට දාන්න බෑ. පෙට්ටියක් වෙන හැඩතලයකට බෑ. දෙවෙනි කාරණාව මේ මාධ්‍යද මේ තියෙන්නේ මාධ්‍යයෙන් ඇති කරන දුෂ්‍රාවී බලය සම්බන්ධ සමීකරණයනේ. මේ මාධ්‍ය නිශ්චල මාධ්‍යයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මාධ්‍යයත් ඔහොම ගමන් කරනවා නම් ස්ටොක් සමීකරණය හරියන්නේ නැහැ. ඒ කියන්නේ නිශ්චල වාතය තුල ගෝලයක් වැටෙද්දි මේක දාන්න පුළුවන්. නිශ්චල පොල් තෙල් භාජනයක් තුල ගෝලයක් වැටෙද්දි පොල් තෙල් වලින් මෙයා මෙතන ඇති කරන දුෂ්‍රාවී බලය හොයාගන්න මේ සමීකරණ දාන්න පුළුවන්. නමුත් ගලා යන තරලයක් ඇතුලේ ගෝලයක් වැටෙද්දි වගේ මේක දාන්න බෑ. හරිද? දැන් තරලයක් ගලාගෙන යනවා නම් ගෝලෙත් වැටෙනවා නම් එහෙම මේක දාන්න බෑ. නිශ්චල මාධ්‍යයක් තුල හුළඟ හැමද්දි ගෝලයක් වැටෙනවා නම් මේක දාන්න බෑ. හුළඟ හැමක් නැති වෙලාවට තමයි වැදගත්. එතකොට මාධ්‍ය නිශ්චල වෙන්න ඕනේ. මේ වහනවා මාධ්‍ය නිශ්චල වෙන්න ඕනේ. දෙවෙනි කාරණාව ගෝලයට සාපේක්ෂව මාධ්‍ය ගොඩාක් ලොකු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙච්චර විතර බෝලයක් මෙච්චර විතර වාදනයකින් වැටෙද්දි මේක දාන්න බෑ. ගෝලයට සාපේක්ෂව මාධ්‍ය ගොඩාක් ලොකු එකක් වෙන්න ඕනේ. වටේ ගොඩාක් තියෙන්න ඕනේ. දෙපැත්තට විශාලත්වය ගොඩක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ වාදනයකින් ඒකට සයිස් ආසන්නව සමාන ගෝලයක් පල්ලෙහාට වැටෙද්දි මේ සමීකරණ දාන්න බෑ. තේරෙනවද කියන එක? මේ වගේ වතුර වාදනයක් තියෙනවා නම් ඒ වතුර වාදනය ඇතුලේ ගොඩක් ලොකු ඒ හා සමාන ගෝලයක් තියෙනවා නම් ඒ වැටෙද්දි මේක දාන්න බෑ. හරිද? එතකොට මාධ්‍යයට සාපේක්ෂව ගෝලය ඉතා කුඩා වෙන්න ඕනේ. ගෝලය කුඩා වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව මාධ්‍යයට සාපේක්ෂව ගෝලය කුඩා වෙන්න ඕනේ. මාධ්‍ය නිශ්චල වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව ගෝලය වැටෙද්දී මාධ්‍ය ආකූල වෙන්න බෑ. ඒක මම කියන්නම්. ගෝලය වැටෙද්දී මාධ්‍ය ආකූල නොවිය යුතුයි. ඒක මෙහෙමයි. හරිද? ගෝලය වැටෙද්දී මාධ්‍ය ආකූල වෙන්න බෑ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් හිතන්න වතුර භාජනයක් තියෙනවා. වතුර භාජනයකට දැන් ටිකක් ලොකු වතුර ස්විමින් pool එකක් තියෙනවා කියන්නකෝ. ඔයා යකඩ බෝලයක් කරන් ඩෝන් ගාලා ගහනවා කියන්නකෝ මේකේ පෘෂ්ඨයට. ගැහුවොත් වතුර කඩාගෙන මේ බෝලේ වැටෙනවනේ. අර වතුර කඩාගෙන මෙහෙම බෝලේ වැටෙනවනේ. බෝලේ වැටිලා වැටුණොත් එහෙම වුණත් අවුලක් දාන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට අපි ගණන් හදනවා. ඒක ඉස්සරහට බලාගත්ත එකීම ගණන් ජාතියක් තියෙනවා. ඒත් දාන්න පුළුවන්.
මෙහෙම උඩේ ඉඳන් මේකට බෝලයක් වැන්නට අවුලක් නැහැ. එතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියන එකට මේ සමීකරණය පාවිච්චි කරන ගණන් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. වතුර කඩාගෙන බෝලේ වැටුණත් මේ වටේ තියෙන වතුර ටික අර සුදු කරගෙන අර දියඇල්ලි වැටෙද්දි අර දියඇල්ල වැටෙද්දි වතුර සුදු වෙන්නේ. දියඇල්ල වතුර එක්කට වැටෙද්දි අර වතුර එක සුදු වෙලා යන්නේ. අන්න එහෙම නිකන් මේ බෝලේ වැටෙද්දි වතුර දෙපැත්තට සුදු වෙනවා නම් සුදු වෙනවා කියන්නේ ආකූල වෙනවා නම් එහෙම නැත්නම් මේ බෝලේ මේක ඇතුලේ ගමන් කරද්දී හෙන්න බර බෝලයක් නම් මොකක් හරි හේතුවක් හින්දා මේ වටේ මාධ්‍ය සුදු වෙනවා නම් බුබුලු ඇති වෙලා සුදු වෙලා ආකූල ගතියක් එනවා නම් එහෙම වුණොත් මේ සමීකරණ දාන්න බෑ. සාමාන්‍යයෙන් නෝමල් එකේ වැටෙන ගෝල වලට තමයි දාන්න පුළුවන්. කියන්නේ කිසි කලබලයක් නැතුව සාමකාමීව වැටෙන්න ඕනේ. හරිද? මාධ්‍ය ආකූල වෙනවා නම් මේක දාන්න බෑ. බෝලේ වටේ තියෙන මාධ්‍ය අනාකූලව පවතිනවා නම් විතරයි දාන්න පුළුවන්. හරි? ඔය තමයි සාධක තුන. ලියන්න. ස්ටොක් සමීකරණය හිතන්න ඝනත්වයේ නොගිනිය හැකි මාධ්‍යයක් තියෙනවා. වාතය කියන්නකෝ. ගෝලයක් වැටෙනවා පල්ලෙහාට. කතා නවත්තලා අහගන්න. ආරම්භයේදී තියෙන්නේ බර විතරයි. වේගයක් නැහනේ. වේගයක් නැති හින්දා දුෂ්‍රාවී බලයක් නැහැ. ඒ නිසා ආරම්භයේදී F සමානයි මේ දැම්මොත් ගුරුත්වජ ත්වරණයෙන් වැටෙනවා. ඇයි ඒ දුෂ්‍රාවී බලයක් නැහැ? බර විතරයි තියෙන්නේ. ගුරුත්ව ත්වරණයෙන් පල්ලෙහාට වැටෙනවා. වැටෙන්න කලින් වගේම වේගය වැඩි වෙනවා. වේගය v වන අවස්ථාවකදී දුෂ්‍රාවී බලය ලියන්න පුළුවන් මම කලින් කියපු සූත්‍රයෙන් 6යි 5 දුෂ්‍රාවිතා සංගුණකයේ ගෝලයේ අරය v. ඒ වෙලාවේදී වස්තුවේ ත්වරණය ලියන්න පුළුවන් කොහොමද? F සමානයි ma දැම්මනම් mg ඍණ F සමානයි ma. mg ඍණ F සමානයි ma. A සමානයි mg ඍණ F බෙදීම m. A සමානයි mg ඍණ F බෙදීම m. හරිද? F වැඩි වෙන්න A අඩු වෙනවා. F වැඩි වෙන්න A අඩු වෙනවා. බලය වැඩි වෙන්න මේ කලින්ම පළවෙනි කාරණා තමයි වේගය වැඩි වෙන්න කලින් දෙයමයි වේගය වැඩි වෙන්න F වැඩි වෙනවා. F වැඩි වෙන්න A අඩු වෙනවා. A අඩු වෙලා අන්තිමට මොකද්ද වෙන්නේ? අන්තිමට යම් මොහොතක simple F සමාන වෙනවා capital F ට. ඒ කියන්නේ simple F සමාන වෙනවා mg ට. mg ට capital F කියලා එකක් නැහැ නේ. mg ට සමාන වෙනවා simple F සමාන mg වෙනවා. එතකොට A බිඳුවයි ආන්තර ප්‍රවේගයකට එනවා. ආන්තර ප්‍රවේගයේ අගය කොහොමද ගන්නෙ? simple F සමානයි mg කරන්න. simple F කියන්නේ මොකද්ද? A නෑ. ඒ මොකක්ද? කලින් සමීකරණ නෙමෙයිනේ. simple F කියන්නේ 6යි 5 දුෂ්‍රාවිතා සංගුණකයේ අරය ප්‍රවේගය සමාන mg. වැඩි ලේසි. ප්‍රවේගය කියන්නේ mg බෙදීම 6යි 5 දුෂ්‍රාවිතා සංගුණකයයි A. 6යි 5 දුෂ්‍රාවිතා සංගුණකයයි A. මේ දෙන විනෝඩ. නේද? ඒක තමයි වැඩේ ඉවරයි. ඒ කියන්නේ දැන් අන්තිමේදී mg ට F සමාන වෙලා එතනින් පල්ලෙහාට මේ වතුර බිඳුව v ප්‍රවේගයෙන් දිගටම වැටෙනවා. කලින් සිද්ධියම තමයි. v ප්‍රවේගයෙන් වැටෙනතර ප්‍රස්ථාරේ මොකද්ද? ප්‍රස්ථාරේ මෙහෙම එකක්. ප්‍රස්ථාරේ මෙහෙම එකක්. මේ තියෙන ප්‍රවේගය, මේ තියෙන කාලය. ප්‍රවේගය. ඒතර මේකෙදි මොකද්ද? mg සමානයි f වෙලා v නෝට ලගේ කීයද? mg බෙදීම 6යි 5 දුෂ්‍රාවිතා සංගුණකයයි A. තේරුණාද වැඩි? හරිද? කලින් දෙයම තමානේ. වෙනසක් නැහැ. මොකද්ද වෙනස? එකම වෙනස මොකද්ද? දුෂ්‍රාවී බලය ලිවීම සඳහා වන සමීකරණය වෙනස් වෙලා. සමීකරණයේ පවතින වෙනස විතරයි ක්‍රියාවලි වල, තියරි වල, කතන්දර වල කිසි වෙනසක් නැහැ. නේද? සමීකරණය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හරි? ලියමුටක් ගන්න. සද්ද නවත්තන්න. ඕකම ඝනත්වයක් තියෙන මාධ්‍යයකින් වැටෙද්දි මොකද්ද වෙන්නේ? හරි? මොකද්ද වෙන්නේ? දැන් මේ කතා කරේ ඝනත්වයක් නැති මාධ්‍යයකින් වැටෙද්දි. දැන් කතා කරන්නේ ඝනත්වයක් තියෙදි චූටි දෙයයි වෙනස් වෙන්නේ. හිතන්න ඝනත්වයක් තියෙන ද්‍රවයක් තියෙනවා පුරෝලා. මේකෙන් මෙහෙම බෝලයක් තියලා අතාරිනවා. යකඩ බෝලයක් තියලා අතාරිනවා. දැන් මොකද්ද වෙන්නේ? මුලදී mg විතරයි. මුලදී වේගය බිඳුවයිනේ. එහෙනම් F සමානයි ma දැම්මොත් mg සමානයි ma
A සමානයි g. යම් වෙලාවකදී v වේගෙන් යද්දි නෑ මේක සම්පූර්ණයෙන් වතුර ඇතුලේ තියෙනවා නම් ආරම්භයේදී තව දෙයක් තියෙනවා. ඒ මොකද්ද? උඩුකුරු තෙරපුම. ආරම්භයේදී පවා උඩුකුරු තෙරපුම තියෙනවා. පල්ලෙහා පැත්තට f සමානයි ma දැම්මොත් mg ඍණ u සමානයි ma. ආරම්භක ත්වරණය වෙන්නේ mg ඍණ u බෙදීම m. u කියන්නේ උඩුකුරු තෙරපුම. කතා කරන්න නැතුව අහගන්න. ටිකක් වෙලා ගිහිල්ලා මැද්දේ තැනකදී මේ වගේ තැනකදී මෙයාමත් තියෙන බලයන් මොනවද? බර තියනවා පල්ලෙහාට. දුෂ්‍රාවී බලය තියෙන උඩට. ඊට අමතරව උඩුකුරු තෙරපුමක් තියෙන උඩට. තර ඝනත්වය තියෙන ද්‍රවයක යද්දී මැද්දේ අවස්ථාව මේ තියෙන්නේ v ප්‍රවේගයෙන් යන විට මේ වගේ වෙලාවක සමීකරණ දාන්න වෙන්නේ mg ඍණ u ඍණ f. mg තියෙනවා u තියෙනවා f තියෙනවා. mg ඍණ u ඍණ f සමානයි ma. මේ වෙලාවක mg ඍණ u ඍණ f බෙදීම m තමයි ත්වරණය වෙන්නේ. මේ වෙලාවේ ත්වරණය වෙන්නේ ඕක. හරිද? කොහොමදත් වේගය වැඩි වෙන්න f වැඩි වෙන හින්දා අපිට පේනවා මේකෙදිත් f වල අගේ වැඩි වුණොත් a අඩු වෙනවා. කිසි වෙනසක් වෙන්නේ නැහැ කලින් වගේම තමයි. f වල අගේ වැඩි වුණොත් a අඩු වෙනවා. හරි? බලන්න උඩුකුරු තෙරපුම කියන පදේ අලුතෙන් එන එක විතරයි මේකේ තියෙන එකම වෙනස. වෙන කිසිම වෙනසක් නැහැ. mg ඍණ උඩුකුරු තෙරපුම සමානයි ma. a සමානයි mg ඍණ u බෙදීම m. v ප්‍රවේගයෙන් යද්දී අපිට කියන්න පුළුවන් mg ඍණ u ඍණ f සමානයි ma. a සමානයි mg ඍණ u ඍණ f බෙදීම m. මේ තියෙන a. මේ තියෙන මේ වෙලාවේ තියෙන ත්වරණය. හරිද? මේ තියෙන මේ වෙලාවේ තියෙන ත්වරණය. ඊට පස්සේ මේ තියෙන මේ වෙලාවේ තියෙන ත්වරණය මේ තියෙන්නේ මේ වෙලාවේ තියෙන ත්වරණය. එතකොට v වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. යම් මොහොතක මේක දිගටම අදින්නම් වාජනේ. නැත්නම් ආන්ත ප්‍රවේගය අදින්න වෙන්නේ නැහනේ. කොහොම දිගටම ගිහිල්ලා යම් මොහොතක මොකක් වෙනවද? mg සහ u කියන්නේ නියත බල f වැඩි වෙලා v වැඩි වෙන්න f වැඩි වෙලා යම් මොහොතක u නම් නියතයක් mg නියතයක්. නමුත් f වැඩි වෙලා යම් මොහොතක f ධන u පදේ mg ට සමාන වෙනවා. f වැඩි වෙලා යම් මොහොතක u නියතයක් mg නියතයක්. f වැඩි වෙලා යම් වෙලාවක f ධන u පදේ mg ට සමාන මොහොතක් වෙනවා. f ධන u පදේ mg ට සමාන වුණොත් මේ වෙලාවේදී ත්වරණය බිඳුවක් වෙනවා. අයි බල බැලන්ස් වෙනවානේ. උඩට තියෙන බල පල්ලෙහාට තියෙන බලයට බැලන්ස් වෙනවා. මේ විට ත්වරණය බිඳුවක් වෙනවා. මේ වෙලාවෙත් තමයි ආන්ත ප්‍රවේගයට එන්නේ. මේ වෙලාවට තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ. ත්වරණයේ බිඳුවයි කියන්නේ මේ වෙලාවේදී තියෙන ප්‍රවේගය තමයි උපරිම ප්‍රවේගය වෙන්නේ. එම නිසා ආන්ත ප්‍රවේගයට ළඟා වේ. ආන්ත ප්‍රවේගයට තියෙන අගය කීයද කියලා. ආන්ත ප්‍රවේගයට තියෙන අගය කීයද කියලාත් හොයන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ආන්ත ප්‍රවේගයේ අගය කීයද කියලාත් හොයන්න පුළුවන්. ඔය සමීකරණයම පාවිච්චි කරලා. ඒක ටිකක් ලොකු වැඩක් හොඳට අහගන්න. නෑ එච්ච ලොකු දෙයක් නෑ. මේ කිව්වට වඩා චුට්ටක් ලොකු දෙයක් එච්චරයි. ආන්ත ප්‍රවේගයේ අගය හොයාගන්න පුළුවන්. දැන් ආන්ත ප්‍රවේගයේ එන්නේ f වැඩි වෙලා f ධන u පදේ mg ට සමාන වෙලාවට තමයි ආන්ත ප්‍රවේගය එන්නේ. එහෙනම් ආන්ත ප්‍රවේගයේදී f ධන u පදේ mg ට සමාන වෙන්න ඕනේ. f කියන්නේ 6යි 5 දුෂ්‍රාවිතා සංගුණකයේ අරය වැඩි කිරීම එම මොහොතේ ප්‍රවේගය. එම මොහොතේ ප්‍රවේගය කියන්නේ දැන් v නේ v not නේ. ධන u කියන්නේ උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම ලියන්න පුළුවන් v ρ g කියලා. මං එළිය මාධ්‍ය වාතය කියලා ගන්නම් මේ ජලය කියලා ගන්නම්. ඒතර යාය ඝනත්වයේ ජලයේ ඝනත්වයේ මෙහෙම ලිව්වා. v කියලා වස්තුවේ පරිමාව ලිව්වා. වස්තුවේ පරිමාව ρ g උඩුකුරු තෙරපුම. මේක දන උඩුකුරු තෙරපුම සමානයි mg. මං m කියන එක ලියන්නම් v dg කියලා. d කියලා ලියන්නම් වස්තුවේ ඝනත්වයට. d කියලා ගන්නම් වස්තුවේ ඝනත්වය
මේක ද්‍රවයේ ඝනත්වය. ඒක රෝ කියමුකෝ රෝ W ඕනෙත් නැහනේ ද්‍රවය ඕනෙම ද්‍රවයක්නේ. ද්‍රවයේ ඝනත්වය. බලන්න F හරි උඩුකුරු තරම ලියන්න පුළුවන් V rho G කියලා. M ලියන්න පුළුවන් VD කියලා. එතකොට VDG පරිමාව වැඩි කිරීම ඝනත්වයෙන් ස්කන්ධය ලියලා තියෙනවා. VDG. දැන් මෙතන V කියන්නේ පරිමාව. එතකොට V කියන්නේ ගෝලයේ පරිමාව. හරි. දැන් V කියන්නේ ගෝලයේ පරිමාව. දැන් අපිට ඕනේ ආන්ත ප්‍රවේගයේ ප්‍රකාශනයක් ගන්න. නම් ආන්ත ප්‍රවේගයේ ප්‍රකාශනයක් ගන්න පුළුවන්. VG එළියට ගත්තාම D ඍණ රෝ මේක දාන්න. ඊළඟට V කියන්නේ පරිමාව, ගෝලයේ පරිමාව. ගෝලයක පරිමාව ලියන්න පුළුවන් 3න් 4යි 5 අරයේ ඝණය G D ඍණ රෝ කියලා. මෙන්න මේක සමානයි 3න් 4යි 5 අරයේ ඝණය G වතාවක් D ඍණ රෝ 5ට 5 කැපෙනවා. Aට A ඝණයෙන් කැපුණාම A වර්ගයක් ඉතුරු වෙනවා. ඒක මෙතන කපන්න යන්න නැතුව ඉන්නම්කෝ. අන්තිමට එනවා 4 බෙදීම 6 මෙහෙට ගියොත් 18යි. A ඝණයෙන් A එකක් කැපුණාම A වර්ගය බෙදීම දුෂ්ටාවිතා සංගුණකය වතාවක් D ඍණ රෝ. මේක කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ 4 බෙදීම 18යි කියන්නේ 2 බෙදීම 9යි නේ. එහෙනම් 4 බෙදීම 18 කියන එකටත් 2 බෙදීම 9 දැම්මහම මේ ප්‍රොජෙක්ටරේ මොකද්ද මේ බල්බ් එකේ කේස් එක ඊළඟ සතියේ කියලා කොහොම හරි හදව ගන්න. හරිද? නැත්තම් වෙනම කොල්ලෙක් දාන්න වෙනවා ප්‍රොජෙක්ටරේ ඔන් කරන්න. හරි. 2 බෙදීම 9යි හරි. හරිද? ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? චී නෑ. ආව් මෙතෙන්ට දාමු. මෙතන G අකුර හැලිලා මෙන්න වැඩි. පොඩක් ආයි සාරාංශයක් ඉදිරි කියන්න බලන්න මේ ලොකු දෙයක් නෑ. ඝනත්වයක් සහිත ද්‍රවයක් තියෙන භාජනයක වස්තුවක් තියලා අතාරිනවා. අතාරියම ආරම්භයේදී තියෙන බල වෙන්නේ mg ඍණ උඩුකුරු තරපම. නම් mg ඍණ u සමානයි ma මෙන්න ආරම්භක ත්වරණය දැන් මේ වෙලාවේදී u කියන්නේ උඩුකුරු තරපම. ආරම්භක ත්වරණය. හරිද? v ප්‍රවේගයෙන් පල්ලෙහාට වැටෙද්දී බලය වැඩි වෙනවා. v ප්‍රවේගයෙන් පල්ලෙහාට වැටෙන්න ඝර්ෂණීය ප්‍රතිරෝධී බලය වැඩි වෙනවා. එතකොට මේ වගේ සාධාරණ අවස්ථාවක ලියන්න පුළුවන් mg ඍණ උඩුකුරු තරපුණ අමතරව දැන් මේ f බලයක් තියෙනවා සමානයි ma a සමානයි මෙහෙම. v වැඩි වෙන්න සාමාන්‍ය විදිහට f වැඩි වෙනවා f වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. යම් වෙලාවක f වැඩි වෙලා ගිහිල්ලා f සමාන f ධන u සමාන වෙනවා mg ට. මේ u සහ mg වෙනස් වෙන්නේ නැහැ. f වැඩි වීමේ ප්‍රතිඵලයක් විදිහට යම් වෙලාවක f ධන u සමාන වෙනවා mg ට. උඩට තියෙන බල පල්ලෙහාට තියෙන බල වලට සමාන වුණොත් ත්වරණයේ බිඳුවයි. ත්වරණයේ බිඳුවයි කියන්නේ ආන්ත ප්‍රවේගයට එනවා. ආන්ත ප්‍රවේගය අගේ හොයන්න පුළුවන් f ධන u සමාන mg කියන සමීකරණය පාවිච්චි කරා නම් f කියන්නේ මේක u කියන්නේ මේක mg කියන්නේ මේක සුළු කරලා ආන්ත ප්‍රවේගයට ප්‍රකාශනයක් ගත්තා මේ විදිහට. එහෙනම් මේක තමයි වස්තුව ලක්වන ආන්ත ප්‍රවේගය. හරිද? සමී ඉතින් ප්‍රස්ථාරේ කොච්චර වුණත් අරකම තමයි ඉතින්. ඇයි මුලදී ලොකු ත්වරණයක් ටික බලය වැඩි වෙන ත්වරණය අඩු වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධී බලය වැඩි වෙන මුළු ත්වරණය අඩු වෙනවා. අඩු වෙලා යම් වෙලාවක ත්වරණයේ බිඳුවක් වෙනවා. මේ වෙලාවේදී f ධන u සමානයි mg වෙනවා. ප්‍රවේගය වෙන්නේ ආන්ත ප්‍රවේගය. ආන්ත ප්‍රවේගය කියන්නේ මේක. ආන්ත ප්‍රවේගය වෙන්නේ මේක. මේ තියෙන ප්‍රස්තාවය. හරිද? අරකෙම උඩුකුරු තරම තියෙන version එකක් එච්චරයි. කලින් ගානෙම උඩුකුරු තරම තියෙන version එකක් මේක. මෙතන d කියන්නේ මොකද්ද? වස්තුවේ ඝනත්වය. රෝ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. මෙන්න අරකෙම උඩුකුරු තරම තියෙන සමීකරණය. පැහැදිලිද කියන එක?
හරි නේද? හරි. අපිට අගාල මේක ලියමු. රිජිෆෝම් බෝලයක් අතරියොත් මොකද වෙන්නේ? ජලාශයක පතුලේ ඉඳන්. මෙහෙම අමාරුවෙන් බලෙන් මේක අරන් ගිහින් මෙහෙම තියලා අතාරිනවා. ඒක ඩග්ගල උඩ එනවනේ. රිජිෆෝම් බෝලයක් එහෙම ගිල්ලලා ගිහිල්ලා වතුර යට තියලා අතාරියොත් උඩ එනවා. මොකද්ද වෙන්නේ? ආරම්භයේදී මොකද්ද වෙන්නේ? උඩුකුරු තරමම තියෙනවා උඩට, බර තියෙනවා පල්ලෙහාට. ඒතර ජලයට වඩා වැඩි ඝනත්වයක් තියෙන එකක් සම්පූර්ණයෙන් ගෙල්ලුවාම කොහොමත් උඩුකුරු තරම බරට වඩා වැඩි. ඒ නිසා ආරම්භයේදී වෙන්නේ උඩට F සමානයි ma දැම්ම හැකි යූරින mg සමානයි ma කියලා උඩ යනවා මේක. මෙන්න මේ තොරණෙන් උඩට යන්න පටන් ගන්නවා. මේ තොරණෙන් උඩට යන්න පටන් ගන්නවා. කලින් සිද්ධියම අනිත් පැත්තනේ. u වැඩි මේකදී. ජල රිජිෆෝම් බෝලයක් නේ. ඒතර ජලයට වඩා අඩු ඝනත්වයක් තියෙන බෝලයක් දැම්මහම u වැඩි කොහොමත් mg ට වඩා. අඩු ඝනත්වයක් තියෙන එකක් දැම්මම මේක ද්‍රවස්ති තියෙන්නේ. u වැඩි mg ට වඩා. ඒතර u mg ට වඩා වැඩි නම් යූරින mg සමානයි ma. ඒ සමානයි යූරින mg වෙදී ma. හරි? ඔය විදිහට යනවා. යද්දී මේක ලියන්න ඕනේ නැහැ මම නිකන් කියන්නේ. යද්දී v ප්‍රවේගයෙන් යන අවස්ථාවක් කොහොමද ලියන්න වෙන්නේ? මෙන්න mg මෙන්න u v ප්‍රවේගයෙන් යන අවස්ථාවකදී ඔන්නම් ලියන්න පුළුවන් සමීකරණයක් හැම වෙලාවෙම දුෂ්‍රාවී බලය ක්‍රියාත්මක වෙන්නේ යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ කියන්නේ උඩට යනවා නම් පල්ලෙහාට, පල්ලෙහාට යනවා නම් උඩට. ඝර්ෂණ යන්නේ මේක. පැත්තට යනවා නම් අනිත් පැත්තට. තිරස්ස මෙහෙම යනවා නම් මේ පැත්තට දුෂ්‍රාවී බලයක් තියෙනවා. මෙහෙට යනවා නම් අනිත් පැත්තට. ඒ විදිහට. ඒතර මේක උඩට යන ගමන් තියෙන හින්දා දුෂ්‍රාවී බලය ක්‍රියාත්මක වෙන්නේ පල්ලෙහාට. දැන් u ලොකුයි mg ට වඩා දුෂ්‍රාවී බලය පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ වෙලාවක සමීකරණයක් දාන්න පුළුවන්. යූරින mg ඍණ f යූරින mg ඍණ f සමානයි ma. මෙන්න මේ වගේ වෙලාවක ත්වරණය. අන්තිමේදී ආන්ත ප්‍රවේගයකට ළඟා වෙන තරමට ජලාශයේ ගැඹුර තිබ්බොත්, ඒ කියන්නේ හොඳට ගැඹුරක් තියෙන ජලාශයක් නම් තව ටිකක් උඩට යද්දී ආන්ත ප්‍රවේගයකට එනවා. ආන්ත ප්‍රවේගයකට එද්දී සිද්ධ වෙන්න ඕන දේ තමයි බල බැලන්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ පල්ලෙහාට තියෙන බලය තමයි බර, උඩට තියෙන බලය තමයි උඩුකුරු තරපම. උඩට යන හින්දා පල්ලෙහා පැත්තට F තියෙන්න ඕනේ. එහෙනම් ආන්ත ප්‍රවේගයේදී මොනව වෙන්න ඕනේද? u තමයි උඩට තියෙන එකම බලය සමාන වෙන්න ඕනේ mg ධන f ට මේ වෙලාවේදී. බලන්න මේ උඩට තියෙන උඩුකුරු තරපම පල්ලෙහාට තියෙන මුළු බල වලට බැලන්ස් වෙන්න ඕනේ ආන්ත ප්‍රවේගයේදී. ඒ කියන්නේ f වැඩි වෙලා යම් අවස්ථාවක් එනවා f ධන mg u ට සමාන වෙන. ඒ දැන් මුලින්ම mg පොඩිනේ. මේ පදේ ලොකුයි මේ පදේ පොඩි. f කියන එක නම් වැඩි වෙලා යම් අවස්ථාවක් එනවා f ධන mg පදේ u ට සමාන වෙන. මුලින්ම u ලොකුයි mg පොඩි. f කියන එක නා චුට්ටක ඉඳන් වැඩි වෙනවා. ඒ කියන්නේ u 100යි mg 20යි කියන්නකෝ. මේක නිකන් බිඳුවේ ඉඳන් හොමෝම වැඩි වෙලා f යම්මගේකට ආපුවහම මේ දෙන්න එකතුව මේකට සමාන නැතර බැලන්ස් වෙනවා. ඒතර ආන්ත ප්‍රවේගයට එනවා. යම් අවස්ථාවක ආන්ත ප්‍රවේගයේදී u සමාන වෙනවා mg ධන f ට. එකම කතන්දරේ මේ කියන්නේ mg ධන f ට. ඊට පස්සේ ඉතින් ඔන්නම් ආන්ත ප්‍රවේගයට ප්‍රකාශන ගන්න පුළුවන්. මේකෙත් ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්නේ ඒකම තමයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්නේ ඒකම තමයි. මුලින්ම ලොකු තරණකින් පටන් ගත්තා. අන්තිමට උඩට මේකෙදි උඩට යන ප්‍රවේගය තමයි මේ තියෙන ප්‍රස්ථාරේ. උඩට යන ප්‍රවේගය එන්න ගිහලා අන්තිමේදී මෙහෙම අන්තයකට අවිලා ඊට පස්සේ ඒ ප්‍රවේගයෙන් තමයි දිගට මේක උඩට එන්නේ. මේ තියෙන රිජු ෆෝම් බෝලයක් පල්ලෙහාට අමාරුවෙන් ගෙනහිල්ලා පතුලේ තියලා අතෑරියොත් වෙන විදිය. ලොකු තරණකින් එනවා තරණේ එන්න අඩු වෙලා ආන්ත ප්‍රවේගයට ළඟ වෙලා ආන්ත ප්‍රවේගයෙන් එනවා. හරි. මේකෙදිත් උඩට එන ප්‍රවේගය ලියන්නේ අර සමීකරණයම තමයි ඔක ඔප්පු කරලා ගත්තොත් ඔයාලට තේරෙයි. මේක තියරියක් නෙමෙයි මේ ගාණක් කියන්නේ. හරිද? දෙක බෙදීම 9යි. ඒ වර්ගයේ බෙදීම දුෂ්‍රාවිතා සංගුණිකේ වතාවක්. d ඍණ ρ g කලින් සමීකරණමයි එන්නේ. හැබැයි එක තැනක් වෙනස් වෙනවා. ඒ තමයි යට ඉඳන් උඩට අතාරිනවා නම් මේක d ඍණ ρ කියලා නෙමෙයි මේක සමීකරණය දාලා සුළු කරාම එන්නේ ρ ඍණ d කියලා එන්නේ. ρ ඍණ d කියලා එන්නේ. හේතුව මෙතන සිද්ධ වෙච්ච වෙනසයි කියන කොහොමත් ඔයාලට තේරෙනවා d ඍණ ρ තිබ්බොත් වැඩේ අවුල් වෙනවා. දැන් කලින් ආවේ d ඍණ ρ නේ. කලින් තිබ්බේ d ඍණ ρ. d ඍණ ρ තිබ්බොත් වැඩේ අවුල් වෙනවා. ඇයි ඒ? d කියන්නේ වස්තුවේ ඝනත්වය, ρ කියන්නේ ජලයේ ඝනත්වය. වස්තුවේ ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය අඩු අවස්ථාවලදී තමයි අර සමීකරණය හරියන්නේ. වස්තුවේ ඝනත්වයට වඩා ද්‍රවයේ ඝනත්වය වැඩි නම් මේ පදේ ඍණ වෙනවනේ. එහෙම තිබ්බොත් එහෙම. ඒ නිසා උඩට යන වෙලාවේදී අපිට වැඩි කොහොම හරි හැම වෙලාවෙම වැඩි ඝනත්වයෙන් අඩු ඝනත්වය අඩු කරා නම් හරි. ඒතර වැඩි ඝනත්වය කියන්නේ මේ වෙලාවේදී ජලයේ ඝනත්වය කියන්නේ ද්‍රවයේ ඝනත්වය, අඩු ඝනත්වය කියන්නේ ඍජු ෆෝම් වල ඝනත්වය. අපි හැම වෙලාවෙම මේ සමීකරණ මේ හිස්සනට එන්නේ
වැඩි ඝනත්වයෙන් අඩු ඝනත්වය. එතකොට ඍජු ෆෝම් බෝලයක් උඩට යනවා නම් ඍජු ෆෝම් වල ඝනත්වය අඩු හින්දා ජලයේ ඝනත්වයෙන් ඍජු ෆෝම් වල ඝනත්වය අඩු කරන්න ඕනේ. යකඩ බෝලයක් පල්ලෙහාට යනවා නම් යකඩ බෝලේ ඝනත්වය වැඩි හින්දා යකඩ බෝල වල ඝනත්වයෙන් ජලයේ ඝනත්වය අඩු කරන්න ඕනේ අරකෙදි. සමීකරණ ඒකේ ඇල්ල විතරක් වෙනස් වෙන එකයි වෙන්නේ. ප්‍රස්ථාර සියලු සිද්ධි ඔක්කොම එකයි. තේරෙනවද කියන්නේ? සියලු සිද්ධි එකයි ප්‍රස්ථාර එකයි ඔක්කොම එකයි. සියලු දේවල් එකයි. හරිද? තේරෙනව නේද කියන්නේ? කොහොම හරි මෙතන මේ වරහන් ඇතුලේ තියෙන පදේ ධන පදයක් වෙන විදිහට සුළු කරා නම් එච්චරයි. ඒ කියන්නේ යකඩ බෝලයක් පල්ලෙහාට යනවා නම් යකඩ රින වතුර ඍජු ෆෝම් බෝලයක් උඩට යනවා නම් වතුර රින ඍජු ෆෝම් වතුර ඝනත්වය වැඩිනේ. ඍජු ෆෝම් ඝනත්වය අඩුයි. වතුර රින ඍජු ෆෝම්. හරිද? එහෙම නැත්නම් ඔයාලා ඇත්තටම ගණන් දෙකටම එකම සමීකරණේ දාලා හැදුවත් අවුලක් නැහැ. ඒතර ඍණ උත්තරයක් ආවොත් අනිත් පැත්ත හරව ගන්න තියෙන්නේ එච්චරයි. ඍණ 3යි කියලා උත්තරය ආවොත් ඇත්ත උත්තරේ ධන 3යි. එච්චරයි. ඒත් හරි සමීකරණය වෙන්නේ මෙහෙම මාරු කරලා දාන්න ඕනේ. හදිසියේ සමීකරණේ වැරදුනත් පැටලුනත් අවුලක් නැහැ. ඍණ උත්තරයක් ආවොත් ධන කරලා දාන එකයි තියෙන්නේ. හරිද? මේ පද දෙක එහෙම වෙන එක නිතරම වෙන්නේ. ඒතර ඒකෙන් වෙන්නේ ධන ඍණ වෙනස් වෙන එක විතරයි ගන්න.